අද මම ගියා Apple Store එකට මෙන්න මේ අලුතෙන්ම ආපු MacBook Neo එක බලන්න. ඉතින් අපි මේක ගැන විස්තර කතා කරමු Apple Store එකේ ඉඳන්ම. ගොඩක් අය ආසයි Apple laptop එකක් use කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ Apple laptop එක ගොඩක් ගණන්. ඒ සාමාන්‍යයෙන් affordable නැහැ. ඉතින් ගොඩක් වෙලාවට අපි මොකද කරන්නේ? use කරපු පරණ MacBook එකකට යන එක M1 M2 වගේ MacBook එකට යන එක. හැබැයි දැන් අලුතෙන් Appleලා 2026 රිලීස් කරලා තියෙනවා MacBook Neo එක very affordable price එකකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ use කරපු MacBook එකක් ගන්නවට වඩා මාරම ලාභයි මෙන්න මේ MacBook Neo එක ගන්න එක. මේගොල්ලෝ කියන විදිහට මේගොල්ලෝ මේ CNC කියන ඇලුමිනියම් 90% ප්‍රතිචක්‍රීකරණය කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේකේ බර ගත්තොත් සාමාන්‍යයෙන් කිලෝ 1.3 අතර වගේ ගානක් තමයි එන්නේ. ඉතින් ලොකු බරක් නැහැ. හරිම සැහැල්ලු බරක් තියෙන්නේ අල්ලල බලනකොට. ඒ වුණාට අර ප්‍රීමියම් ෆීල් එක අනිවාර්යයෙන් තාමත් තියෙන එක නේද MacBook එක කරන ෆීල් එක තියෙනවා. ඒක වෙනස් වෙලා නැහැ. MacBook එකේ ඝනකම ගත්තොත් ඝනකම සාමාන්‍යයෙන් අඟල් 0.5ක් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් හරිම සීන් MacBook Neo එකට ඇවිල්ලා තියෙනවා අඟල් 13 liquid retina display එක. ඒ වගේම resolution එක තියෙන 2400ට වැඩි කිරීම 1500 resolution එක. ඒ වගේම මේකත් එක්ක එනවා brightness එක 500 nits brightness එක. ඒ වගේම ඔයගොල්ලන්ට පේන ඇති මේකේ විශේෂම දේ තමයි මේකේ කැමරා එක තියන්න notch එකක් නැහැ. ඉතින් මේක ඒ notch එකක් අලුතෙන් එනවට වඩා මේක මේ bezel එක ඇතුළටම දාලා කැමරා එක නිකන් හයිඩ් කරලා වගේ තියෙන්නේ. ඒක කැමරා එක පේන්නේ නැහැ බැලුවලමට. හැබැයි 1080p FaceTime HD කැමරා එකක් මේකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කැමරා එක කොහොමද කියලා. මේක ඉතින් වෙනස් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට අර normal අපේ MacBook එකක තියෙන features එහෙම තියෙනවා. අපිට background එකක් දාන්න පුළුවන්. ඒක දේවල් ඒ ටික එහෙම ඇවිල්ලා තියෙනවා. එකම දේ තමයි මේක අර notch එකේ notch එකක් introduce කරලා නැහැ මේගොල්ලෝ. ඒක notch එකක් නැතුව bezel එකේම hide කරලා තියෙන්නේ කැමරා එක. MacBook Neo වල තියෙන ලොකුම වෙනස්කමක් තමයි chip එක. ඉතින් ඔයගොල්ලෝ normal දන්නවා MacBook වල මේගොල්ලෝ use කරපු M series එකේ chip එක වෙනුවට මේගොල්ලෝ මේකෙදි use කරලා තියෙන්නේ iPhone 16 වල, ඒ කියන්නේ iPhone 16 Pro වලදී අඳුන්වලා දුන්නු A18 කියන chip එක. ඉතින් ඒ chip එක තමයි මේ MacBook Neo එකේ තියෙන්නේ. M series එකේ chip එක නෙමෙයි. හැබැයි මේගොල්ලෝ කියන විදිහට 2020 දී ආපු M1 chip එකත් එක්ක ආපු MacBook එකට වඩා මේකේ performance වැඩි කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් සමහර විට අපි 2020 ආපු MacBook එකක් ගන්නවට වඩා ඇත්තටම මේක ගන්න එකේ ගොඩක් ලොකු වාසියක් තියෙන්න පුළුවන්. ඉතින් සමහර හිතන්න පුළුවන් ඇත්තම අපිට හිතෙනවා ඉතින් A18 chip එක කියන්නේ iPhone එක තියෙන chip එකක් laptop එකකට දාලා ඉවර වෙලා කොහොමද ඒ වගේ ලොකු performance එකක් බලාපොරොත්තු වෙන්නේ ලොකු වැඩක් කරගන්න කියලා. ඉතින් ඒක iPhone A18 chip එක iPhone එකේදී වැඩ කරන විදිය නෙවෙයි. ඒකම අපි ගෙනල්ලා laptop එකේ තියෙන ඒ තාක්ෂණෙත් එක්ක ඉන්ටිග්‍රේට් කරාම වැඩ කරන්නේ. ඉතින් ඒක ගොඩක් කතා කරන්න ඕන මාතෘකාවක් ඇතුළට ගිහිල්ලා. ඉතින් මම මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඒ දෙක එහෙම සංසන්දනය කරන්න බෑ. ගොඩක් වෙනස්. මේකේ trackpad එක සහ magic keyboard එක ගැන. ඉතින් මෙතන තමයි මේගොල්ලෝ ගොඩක් ලොකු වෙනසක් කරලා තියෙන්නේ අනිත් MacBook වලට සාපේක්ෂව. MacBook Neo එකේ මේගොල්ලෝ use කරලා තියෙන්නේ multi touch trackpad එකක්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි අනිත් MacBook වල වගේ නෙවෙයි මේකේ තියෙන්නේ mechanical mechanism එකක් පාවිච්චි කරලා. 2015 ඉඳන් ආපු MacBook හැම එකම use කරේ force touch trackpad කියන concept එක. ඉතින් සාමාන්‍ය 2015ට ඉස්සෙල්ලා මේගොල්ලෝ පාවිච්චි කරපු concept එක තමයි මේ multi touch trackpad කියන concept එක. ඉතින් ඒක ආයෙ ගෙනල්ලා තියෙනවා මේ MacBook Neo එකට. ඉතින් ඒක ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ ගාන අඩු කරන්න. මොකද අර normal අපි යන force touch trackpad කමේට sensors වලට ගොඩාක් වියදමක් යනවා. ඉතින් ඒ වියදම් අඩු කරගන්න ඕන හින්දා තමයි මේගොල්ලෝ මේ mechanical mechanism එකකට ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් multi touch trackpad එකකට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට මේ keyboard එක අතව බලා ගන්න පුළුවන්. ඉතින් මේ keyboard එක සාමාන්‍යයෙන් MacBook Neo එකේ පාටට හරියන විදිහටම
තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් මෙතන දැන් මේ පාට සිට්‍රික් පාට ගත්තොත් ඒ කීබෝඩ් එකත් සිට්‍රික් පාට. ඉතින් ඊළඟට අපි බ්ලෂ් කලර් එක ගත්තොත් ඒකත් බ්ලෂ් කලර්. ටච් ID පහසුකම ගත්තොත් මේකේ 512 version එකට මේගොල්ලෝ ටච් ID පහසුකම දීලා තියෙනවා. හැබැයි 256 එකට ටච් ID පහසුකම දීලා නැහැ. ඉතින් නිකන් බටන් එකක් තියෙන්නේ ලොක් කරන්න. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි 256 එක normally ගණන් අඩුයි. අර 512 එක. ඒ කියන්නේ ටච් ID පහසුකමත් එක්ක එන එක ඔයගොල්ලන්ට තව $100ක් වැඩිපුර ගෙවන්න වෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් වෙනසක් තමයි තියෙන්නේ. මේකෙදි සාමාන්‍යයෙන් MacBook වල ගොඩක් වෙලාවට අපිට ටච් ID පහසුකම හැම එකේම වගේ තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඉතින් මේකෙදි ඒක අයින් කරලා තියෙනවා 256 GB මොඩල් එකේදී. මේකේ ස්පීකර්ස් ගැන ගත්තොත් මේකේ ස්පීකර්ස් වල තියෙන්නේ dual side firing ස්පීකර් එකක්. ඉතින් මේකේ ස්පෙෂල් ඔඩියෝ සහ Dolby Atmos දෙකටම සහාය දක්වනවා. ඒ ඔයගොල්ලෝ ෆිල්ම් එකක් බලනකොට එහෙම නැත්නම් මියුසික් නැත්නම් සෝන් එකක් වගේ අහනකොට ඉතින් ගොඩක් හොඳ ක්වොලිටි එකෙන් අහන්න පුළුවන්කම තියෙනවා ඉතින් මේකේ. ඒ වගේම තමයි මේකේ ඩුවල් මයික් ඇර එකක් තියෙනවා. ඉතින් ඒක අර ඒකෙන් ඔයගොල්ලන්ට මොකක් හරි දෙයක් රෙකෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ වීඩියෝ කෝල් එකක් FaceTime කෝල් එකක් වගේ අරගෙන තියෙනවා නම් හොඳටම මේකෙන් කතා කරලා හේදේ කරගන්න පුළුවන්. ඉතින් මේ මයික් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේකේ තියෙනවා voice isolation තාක්ෂණය. ඉතින් මේකෙන් පුළුවන් background noise එක ඉවත් කරලා ඔයගොල්ලෝ කතා කරන දේවල් අනිත් පැත්තට අහන්න සලස්සන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ රෙකෝඩ් කරන දේවල් රෙකෝඩ් කරන බුක් එකේ තවත් විශේෂම දෙයක් තමයි මේකේ තියෙන්නේ USB-C port දෙකක්. ඉතින් මේකේ Thunderbolt එක නැහැ. ඒක ඒගොල්ලෝ අයින් කළා. ඉතින් ඒකට ගාණක් යනින්න මේගොල්ලෝ ගොඩක්ම සල්ලි ඉතිරි කරගන්න ඕන හින්දා අඩුවට දෙන්න ඕන හින්දා මේකේ USB-C port දෙයක් තමයි introduce කරලා තියෙන්නේ. ඉතින් එක port එක USB 3 අනිත් port එක USB 2. ඉතින් USB 3 port එක මේගොල්ලෝ කියනවා 10 GB/s transfer කරන්න පුළුවන් ස්පීඩ් එක තියෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි මේගොල්ලොන්ගේ 3.5mm headphone jack එකක් තියෙනවා. ඒ වගේම Wi-Fi 6E සහ Bluetooth 6 ටෙක්නොලොජි එක තමයි මේකට ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් බැටරි එක ගැන කිව්වොත් සාමාන්‍යයෙන් පැය 16ක් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ස්ට්‍රීමින් කරන්න පුළුවන් කාලේ පැය 16ක් කියලා. එනකොට ගොඩක් වෙලාවට ඒක පැය 12ත් 16 විතර වගේ තමයි යන්නේ. MacBook Neo එක. ඉතින් ගොඩක් වෙලාවට සාමාන්‍ය Excel web browsing කරන්න ඒ වගේ ගොඩාක් වැඩවලට යොදා ගන්න පුළුවන්. අපි day to day කරන වැඩවල ෆිල්ම් එකක් බලන්න, පොඩි ගේම් එකක් ගන්න, පොඩි කොට ඇත්තටම මේක හොඳ ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. එකම දේ තමයි ගොඩාක් වෙලා ප්ලේ කරනකොට මේකේ රත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද මේකේ ෆෑන් එකක් නැහැ. ඉතින් ඒකෙන් ඉඳ ගොඩක් වෙලා සෙල්ලම් කරන්න නෙමෙයි normal කාලයක් සෙල්ලම් කරන්න පුළුවන් මේ MacBook Neo එකේ. ඉතින් ඒ වගේම තමයි වෙබ් බ්‍රවුසින් කරන්න, ෆිල්ම් බලන්න, ඒවනම් ඕන දෙයක් කරන්න පුළුවන්. අපි normally laptop එකකින් කරන වැඩ ටික ගොඩක් දුරට කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මේ MacBook Neo එකේ. හොඳට ඔයා ප්‍රොෆෙෂනල් වීඩියෝ එඩිටර් කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා කෝඩින් කරන කෙනෙක් නම්, එහෙමනම් මේක ඉච්චර ඔයාට සුදුසු ලැප්ටොප් එකක් නෙවෙයි. මොකද මේකේ තියෙන්නේ A18 chip එකයි, 8GB RAM එකයි, 256 හරි 512 හරි hard drive එකයි. අපි hard drive එක පැත්තකට දාමු. ඉතින් අර 8GB එකයි A18 chip එකයි එක්ක ඔයාට ගොඩක් ලොකු දේවල් කරගන්න අමාරුයි. මම කියන්නේ 4K වීඩියෝ රෙන්ඩරින් කරන්න බෑ කියලා. 4K වීඩියෝ රෙන්ඩරින් කරන්න පුළුවන් මේකේ. හැබැයි සාමාන්‍යයෙන් ඔයා දන්නා ඉතින් වීඩියෝ එඩිට් කරනකොට ඔයගොල්ලෝ දාන ඒ ප්‍රොජෙක්ට් එකේ සයිස් එක කොහොමද කියන එක. ඉතින් සයිස් එක පොඩි එකක් නම් ඔයගොල්ලෝ රෙන්ඩර් කරන්න පුළුවන්. සයිස් එක ලොකු එකක් නම් සමහරට ගොඩාක් කාලයක් ගත වෙන්න පුළුවන් ඔබ රෙන්ඩර් වෙන්න. ඉතින් ඒ වගේ කෙනෙකුට මේක එච්චර සුදුසු ලැප්ටොප් එකක් නෙමෙයි. අනිත් එක තමයි මේකේ කීබෝඩ් දෙකේ වුණත් අපි දන්නා MacBook වල backlight එකක් තියෙනවා කීබෝඩ් වල. ඒකෙන් රැට අපිට බලා ගන්න පුළුවන් backlight එක. ඒ වුණාට මේකේ backlight එකක් නැහැ. මේ කිසිම MacBook Neo එක backlight එක නැහැ. ඒක අයින් කරලා තියෙන්නේ. ඉතින් සරලවම කියනවා නම් Apple MacBook Neo එක කියන්නේ Apple ecosystem එකට enter වෙන්න තියෙන හොඳම option එකක්. දරන්න පුළුවන් අඩු මුදලකට ගන්න පුළුවන් හොඳම Apple laptop එක තමයි මේක. සාමාන්‍ය ඉස්සර මේ ගානට අපිට ගන්න පුළුවන් iPad එකක් විතරයි. දැන් Apple ලගේම
ලැප්ටොප් එකක් සාමාන්‍යයෙන් කොලිට එක ගතින් ගත්තොතින් එවිදිමයි ප්‍රමියම් කොලිට එකක් තියෙනවා හැබැයි අර ගොඩක් MacBook වල තිච්ච ෆන්ක්ෂනලිටීස් අඩු කරලා තියෙන එක විතරයි. ඉතින් ඒව ගොඩක් දේවල් අත්‍යවශ්‍යම දේවල් නෙවෙයි. ඉතින් අපිට වැඩේ කරගන්න පුළුවන් නම් එච්චරයි. ඉතින් මේක අන්නම් හිතනවා හොඳ ඔප්ෂන් එකක් කියලා Apple ecosystem එකට එන්න වෙන්න. ඉතින් ගොඩක් කාලෙකින් නම් කවුරු හරි බලාගෙන ඉන්නවා නම් MacBook එකක් ගන්න. එහෙම නැත්නම් Apple laptop එකක් ගන්න වෙන ඕගොල්ලන්ට chance.